අපි 2025 අවුරුද්දේ ආපු බහුපශ්‍රිත ගාන කතා කරමු. ගාන ගැන පොඩි දෙයක් කිව්වොත් ගානත් හොඳ ගානක්. ඒ කියන්නේ හොඳ ගානක් කියලා කියන්නේ පාස් රුසල් මෙනට අහලා තියෙනවා. ඒක නිසා මේ මුතුයෙන්ම සීන් යන්නේ නැහැ. නමුත් මේ තියර ඔප්පු කිරීමක් තියෙන මුල් පාර්ට් එකේ. දැන් අර වර්ග සමීකරණ දැන් ගිහපු ට්‍රෙන්ඩ් එක අනුව තියර ඔප්පු කිරීමක් දීලා තමයි ඒක ඇසුරෙන් තමයි ගාන හදන්න තිබුණේ. ගන්නවා ඔය කතන්දරේ තිබුණා 23ක් තිබුණා 22ක් තිබුණා. එතනින් ගියාට පස්සේ මේ 24 නම් ඇත්තම තිබුණේ නැහැ 24 තිබුණේ නැහැ. ඔය අවුරුද්ද දෙකේ තිබුණා. දැන් මේ අවුරුද්ද තියර ඔප්පු කිරීමක් තියෙනවා. අවකලනයේ භාවිතෙන් කොහොමද ගාන හදන්නේ කියන එක. හරි අපි මේක තියර ඔප්පු කිරීම පට ගාලා බලමු. ඊට පස්සේ ගාන හදාගෙන බලන්න වැඩේ. අපිට ගාන කියනවා a කියන්නේ තාත්වික සංඛ්‍යාව. sorry x නෙවෙයි a. a කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙලාවේදී a කියන්නේ තාත්වික සංඛ්‍යාවක් වෙලා එයයි ගනිමු. x ඍණ යන px බහුපදයේ සාධකයක් නම් මෙන්න මේ සම්බන්ධතාවය වෙන බව පෙන්වන්න කියලා කියනවා. හරි මේක p-x කියන්නේ ව්‍යුත්පන්නය කියලා කියනවා. right ඒකට ගාන ස්ක්‍රීන් එකේ වැටේ මේක නිසා අවුලක් නැහැ. හරි දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් මෙහෙම මේක ඔප්පු කරගන්න බැරුණා බාර ලියන්න පුළුවන් පොඩි පොයින්ට් එක හරි ලියපන් ওই භාගෙදී. දැන් 26 උන්නේ මේක බලන්න නැත්නම් 26 27 උන්නේ. ඒතකොට ආර ගාන ලියන්න පුළුවන් පොඩි පාර්ට් එක හරි ලියන්නේ ඒක. හරිද? හරි. දැන් අපිට කියනවා x ඍණ a යන්න px සාධකයක් කියලා කියනවා. x ඍණ a යන්න px සාධකයක් කියලා කියනවා. එහෙනම් අපි දන්නවා සාධක ප්‍රමේය විලෝමයට අනුව සාධකයක් වෙනවා නම් ශේෂයේ බිඳුවක් එන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් මෙයා සාධකයක් වෙන නිසා මෙයාගේ ශේෂයේ බිඳුවක් එන්න ඕනේ. ඒ කියන්නේ px බහුපදයේ x ඍණ එකෙන් බෙදුවට පස්සේ ශේෂයේ බිඳුවක් එන්න ඕනේ. px බහුපදයේ x ඍණ එකෙන් බෙදුවට පස්සේ ශේෂය කවුද? ශේෂය කවුද? pa. ශේෂ ප්‍රමේයට අනුව ශේෂය pa. එහෙනම් pa බිඳුවක් එන්න ඕනේ. හරිද? අයියනම් ඕනනම් x ඍණ a යන px සාධකයක් නිසා සරලව හිතන්න දැන් ඔය තීරි කතන්දර නෙමෙයි x ඍණ a කියන්නේ px සාධකයක් නිසා pa සමානයි බිඳුවක් එන්න ඕනේ. ශේෂයේ බිඳුවක් එන්න ඕනේ. මේක தත්ත්වයක්. හරිද? මේක தත්ත්වයක්. මේක දීලා තියෙනවා. හරි සාධකයක් කියලා කියන නිසා මේක දීලා තියෙනවා. හරි. දැන් මම මෙහෙම වැඩක් කරනවා. මම දැන් ශේෂ බිඳුව කියලා දන්නවනේ. මම පොඩි වැඩක් කරනවා. px කියන බහුපදය. px කියන බහුපදය x ඍණ a ගෙන් බෙදුවට පස්සේ එනවා ලබ්ධියක්. අන්න ඒ ලබ්ධිය මම 5x කියලා ගන්නම්කෝ. මෙන්න මේ 5x ශේෂය බිඳුවක් එන්න ඕන. ශේෂය බිඳුවක් එන්න ඕන. හරිද වැඩි? x ඍණ a කියන බහුපද sorry px කියන බහුපදේ x ඍණ a ගෙන් බෙදුවට පස්සේ ලබ්ධියක් එනවා 5x ශේෂය බිඳුවක් එන්න ඕන. හරි ශේෂය බිඳුවක්නේ. ඒ ගාන කියනනේ ශේෂය බිඳුවනේ pa බිඳුව. හරිද? හරි. එතකොට දැන් මම මෙන්න මේ අවස්ථාව සමගලා බෙදුම් අල්ගොරිතමේ ලියාගන්න. එහෙනම් මොකක්ද වෙන්නේ? බෙදුම් අල්ගොරිතමේ ලියාගත්තොත් x ඍණ a වාරයක් 5x ධන ශේෂයේ බිඳුව ලියන්න ඕනේ නැහැ. සමාන වෙන්න ඕන කාටද? px ට සමාන වෙන්න ඕනේ px ට. හරි මම ගන්න මෙයාමගේ පළවෙනි සමීකරණය කිය. පළවෙනි සමීකරණය. දැන් බලන්න ගානේ p-x එකක් ඉන්නවනේ. p-x එකක් ඉන්නේ කියන්නේ ව්‍යුත්පන්නයේ ඉන්න මෙයාගේ. එහෙනම් මම කරන්නේ මේ දෙපැත්තම එක්සෙෂන් අවකලනය කරලා p-x එකක් හදාගන්න බලන්න. මට ගාන තේරෙන්නේ නැහැ. අර වගේ එකක් දැක්කට පස්සේ කන්ෆියුස්. මම දන්නේ නැහැ කොහොමද හදන්නේ කියලා. මම මේ මගේ විදිහට හදාගෙන හරිද? මෙන්න මේක බහුපදේ මට ලියා ගන්න පුළුවන් தත්ත්වෙ ලියාගත්තා. ඊට පස්සේ මට පේනවා අතන p-x එකක් ඉන්නවා. එහෙනම් මම කරන්නේ මොකද්ද? දෙපැත්තම p-x එක. يعني එක්සෙෂන් අවකලනය කරනවා. එක්සෙෂන් අවකලනය කරනවා. හරි මෙයා එක්සෙෂන් අවකලනය කරන මුලිත එක අවකලනයක් තියෙන්නේ x ඍණ a එකෙක් තියාගෙන එකෙක් අවකලනය කරන්න ඕනේ. එකෙක් තියාගෙන එකෙක් අවකලනය කරන්න 5x අවකලනය වුණොත් 5-x 5-x හරිද? ධන අවකලනය කරපු එක තියාගන්න. අවකලනය කරේ 5x. ඌ තියාගෙන අවකලනය නොකරපු එක අවකලනය කරන්න මු අවකලනය වුණාට පස්සේ බලන්න x අවකලනය වුණොත් 1යි. ඒ කියන්නේ නේද නිසා බිඳුව ලියන්න අවශ්‍ය නැහැ. මෙතනින් එනවා p-x පොඩ්ඩක් සුළු කරගත්තොත් ඔයාලට මෙතනින් එනවා x ඍණ a වාරයක් 5-x ධන 5x සමාන වෙන්න ඕනේ p-x ට මෙයා මගේ දෙවෙනිය හරි දැන් ඔයාලට පේනවද මෙන්න මෙතන ඉන්න 5x මෙතන ඉන්න 5x තමයි මෙතනත් ඉන්නේ මේ 5x වල දෙන්න මේකයි මෙතන ඉන්න 5x තමයි මෙතනත් ඉන්නේ මම කරන්නේ මෙන්න මේ 5x උක්ත කරලා මේකේ ආදේශ කරනවා මේ 5x උක්ත කරලා මේකේ ආදේශ කරනවා අවුලක් නැහැනේ හරි 5x උක්ත කරොත් බලන්න ඔයාලට එනවා මෙතනින් 5x සමානයි උත්තර මොකක්ද දෙන්නේ කෙලින්ම එකපාරට ලියමු p-x ඍණ මෙයා අනිත් පැත්ත යනවා x ඍණ a වාරයක් 5-x හරි මම කරන්නේ මෙන්න මේක මේකේ ආදේශ කරනවා එහෙනම් මම මෙයා ගන්නම් මගේ 3 කියලා 3 එකෙහි ආදේශේ නෑ මෙතන ඉන්න 5x තමයි මෙතනත් තියෙන්නේ දැන් මම ආදේශ කරොත් x ඍණ a වාරයක් 5x කියන්නේ කවුද 5x කියන්නේ මේ ආපු එක ආදේශ ගන්නු මෙතන වාට එනවා p-x ඍණ x ඍණ a වාරයක් 5-x සමාන වෙන්න ඕන කාටද px ට සමාන වෙන්න ඕනේ px ට මෙතනට ගන්නම් හරි දැන් වරහන් අයින් කරන්න බලන්න ඔයාලා මෙතනින් එනවා x ඍණ a වාරයක් p-x මෙතනින් එනවාට x ඍණ a ගේ වර්ගනේ ඍණ x ඍණ a ගේ වර්ග වාරයක් 5-x නේ 5-x සමානයි px
හරි දැන් මම මෙහෙම කරනවා බලන්න මට මේක x ඍණ a ගේ වර්ග තමයි උක්ත වෙලා ඉන්නේ මම එන x ඍණ a ගේ වර්ග උක්ත කරනවා x ඍණ a ගේ වර්ග උක්ත කරන්න පුළුවන් මට මේ පදේ අනිත් පැත්තට ගිහින් දාලා නැත්තම් මේ තියෙන රටාවටනේ හදා ගන්න ඕනේ මම මෙහෙම වැඩක් කරන්නද මම x ඍණ a ගේ වර්ග මෙහෙම තියාගෙන උක්ත කරනවා නැත්තම් ඕක නිකන් කරදර වෙනවා වැඩි මම මෙහෙම ලියාගන්නවා මේ x ඍණ a ගේ වර්ග කියන එක මම ලියාගන්නවා මෙහෙම x ඍණ a වාරයක් p dash x මෙයා මෙතනින් ආවට පස්සේ බලන්න ධන කරලා මෙහෙම ලියාගන්නවා x ඍණ a ගේ වර්ග වාරයක් මෙතනින් එනවාට ඍණ 5-x කියලා එනවා ඍණ 5-x කියලා එනවා මෙතනින් එනවා මට px මම මෙන්න මේ ඍණ ලකුණ මුගයක් වලට දුන්නා අවුලක් නැහැ ආයු වැඩි වුණාට පස්සේ ඔක මෙන්න හරි දැන් වැඩේ හරියට එමෙ දැන් වැඩේ හරි අර සාමාන්‍ය විදිහට කරන්න කිව්වොත් පොඩ්ඩක් අර අවුල් යන බල අවුල් කියන්නේ මේ අර ඒගොල්ලෝ දීලා තියෙන රටාව පොඩ්ඩක් අවුල් යන බලනවා හරි දැන් මේක තමයි ගන්න වෙන්නේ රයිට් මම මොකද්ද උක්ත කරන්න ඕනේ මෙයා උක්ත කරන්න ඕනේ හරි මම චූටි ආදේශයක් දාගන්නවා බලන්න ඒගොල්ලෝ ගානේ දීලා තියෙන්නේ sx කියලා. ඔක s ද ඩෙල්ටාද කියලා දන්නේ නැහැ. හරිද? මොකක් හරි. හරිද? මොකක් හරි. ඔයගොල්ලන්ට මට මේ අර පැහැදිලි නැහැ. හරි. මෙන්න මෙයා මම දාගන්නවා sx කියලා. මෙයා දාගන්නවා sx කියලා. අවුලක් නැහැ. මම පොඩි ආදේශයක් ගත්තා. ඍණ 5-x කියන එක මම sx කියලා ගත්තා. ඉතින් ඔයගේ එහෙම කරන්න පුළුවන්ද කියලා අවුලක් නැහැ. ඉතින් ඍණ ලකුණක් ඉස්සරහා තිබ්බ කියලා අවුලක් නැහැ. හිතලා බලන්න ඍණ 5-x කියන්නේ බහුපදයක්. ඍණ 5-x කියන්නේ බහුපදයක්. අන්නේ බහුපදේ වෙනකොට තමයි මේ ආදේශය ආරම්භ වෙන්නේ. හරිද? නිසා වෙනසක් වෙන්නේ නැහැ. right මම දැන් ඔය දිල් දෙන රටාවට හදන්න මෙයා උක්ත කරනවා x ඍණ a ගේ වර්ග වාරයක් ඉතින් එනවා sx සමානයි px ඍණ x ඍණ a වාරයක් p dash x මොනවා තමයි මට පෙන්නන්න ඕන උත්තර හරිනේ ඔකනේ දිල්දි හරි අඩු පාඩ ටික හදා ගන්න අන්න ගාන ඊගා පාඩ එක වාට කියනවා ඒක නම් ඉතා සරල පාඩයක් තියෙන්නේ gx සමානයි මෙන්න මේ බහුපදය කියලා දීලා තියෙනවා gx සමානයි මේ බහුපදයක් විදිහට දීලා තියෙනවා මේක හරිද? ඔයාලට කියනවා x ඍණ 2 යන්න gx සාධකයක්ලු. x ඍණ 1 මගින් බෙදුවරගත් ශේෂය ඍණ 3යිලු. ශේෂය ඍණ 3යිලු. ඔයන් අහනවා ලැම්ඩා හා මියු කියා. ලැම්ඩා මියු කියන්නේ තාත්වික සංඛ්‍යා කියලා කියනවා. x කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා කියනවා. right. එතකොට දැන් ඉතින් මේක සරලද තියෙන්නේ මේ පාසල උන්තරන් අහලා දිනවා. x ඍණ 2 මගින් බෙදුවරගත් ශේෂයක් නහන්. sorry x ඍණ 2 යන්න සාධකයක් කියලා කියනවා. එහෙනම් x ඍණ 2 කියන සාධකයන් අපි දන්නවා g x ඍණ 2 නේ තියෙන්නේ. ඔව් එහෙනම් g2 සමානයි බිඳුව වෙන්න ඕන. g2 සමානයි බිඳුව වෙන්න ඕන. අයන මට පුළුවන් g2 සමානයි බිඳුව කියන අවස්ථාවට යන්න g2 සමානයි බිඳුව එහෙනම් මට ලියන්න පුළුවන් x එනකොට 2 දාන්න තියෙන මෙතන x එනකොට 2 දාන්න තියෙන 2 ගණන එනවා මෙතනින් එහෙනම් ලැම්ඩා වැඩි කිරීම 2 වර්ග 2 ලියමු 2 වර්ග ඍණ 2 වැඩි කිරීම 2 ඍණ ඉතල බලන්න මේක ආයේ අමුතුවෙන් ලියන්න ඕනේ මේක ලියන්න ඕනද අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ මොකද දන්නවද මෙන්න මේක බිඳුවක් කියලා යනව නේද බලන්න මෙතන 2 ආවට පස්සේ මේක මේ ඒකයි මේගොල්ලෝ මේ විදිහට දීලා දෙනවා වාට ඕන මේක දැන් මෙහෙම කරන්න යන්න එපා මේක වරහන් අයින් කරන්න යන්න එපා හොඳයි මේක වරහන් අයින් කරලා යුතු කරන්න කිව්වොත් වැඩේ කරදරයි. හරිද? කෙලින්ම ඔක බිඳුවක් කරලා දාන්න පුළුවන්. එහෙනම් බිඳුව කියලා දාන්න පුළුවන්. සමානයි බිඳුව. මෙතනින් ඔයාලට කෙලින්ම එනවා 8 ඍණ 4යි ලැම්ඩා ඍණ 4 සමානයි බිඳුව. ආයෙත් ලස්සනට වඩනවා. මෙතනින් එනවා 4යි ලැම්ඩා සමානයි 4යි. ලස්සනට එනවා ලැම්ඩා සමානයි 1. ලැම්ඩා සමානයි 1. හරිද වැඩේ? හරි. ඔන්න ලැම්ඩාගේ අගේ 1. ඒක පොඩි දෙයක් නේ. ඊට පස්සේ අපිට කියනවා x ඍණ 1 මගින් බෙදුවරව ශේෂයක් කියනවා. ශේෂයක් කියනවනම් අපි දන්නවා එහෙනම් ශේෂ ප්‍රමේය මම ලියන්න පුළුවන්. ශේෂය අපිට කියනෝනේ. එහෙනම් g x ඍණ a මගින් fx බෙදුවරපත් ශේෂය fa වෙනවා. එහෙනම් x ඍණ 1 මගින් gx බෙදුවරපත් ශේෂය g1 වෙන්න ඕනේ. සමානයි 3යි කියලා sorry ඍණ 3යි කියලා කියනවා. මම දැන් ඕකෙත් ආදේශ කරලා බලන්න දී. එතන එනවා 1 ගණය 1යි කියලා ආදේශ කරනවා. ලැම්ඩා කියන්නේ 2යිනේ. sorry ලැම්ඩා කියන්නේ 1යිනේ. එහෙනම් මෙතන 1යි කියලා ලියන්න. මෙතන එනවා 1 ඍණ 2 කියලා ආදේශ කරනවා. මොකද 1නේ ආදේශ ගන්න තියෙන්නේ. ඍණ 1 ඍණ 2 වාරයක් 3 ධන මියු ඍණ 2 සමාන වෙනවා ඍණ 3ට. සමාන වෙනවා ඍණ 3ට. මේක නම් කැපිලා යනවනේ මෙතනින් එනවා ඍණ 2 ඉතින් බලන්න ඍණ 1යි ඍණ 1යි මේ ඍණ ඉන්න ධන වෙනවා ධන එක වාරයක් මෙතනින් එන්නේ 3න් 2ක් ගියොත් 1යිනේ 1 ධන මියු සමානයි ඍණ 3යි හරි බලන්න මෙතනින් එනවාට කෙලිම සුළු කරන්න ඕනේ මේ අවුලක් නැහැ අර මෙලෝදියක් තේරෙන්නේ නැතිලා මේකට උනත් අල්ල ගන්න පුළුවන් විදිහට සුළු කරන්න හරිද ඔයා කෙලිම සුළු කරන්න අවුලක් නැහැ මෙතනින් වාට එනවා බලන්න මේ ඍණ 2 අනිත් පැත්තට ගිහින් දාන්න එතකොට වාට එනවා 1 ධන මියු සමානයි 1 ධන මියු සමානයි ඍණ 1යි එහෙනම් මියු කියන්නේ ඔයාලට ගන්නට එනවා ඍණ 2ක් කියලා එනවා. මියු ගියා ඍණ 2ක් කියලා එනවා. ලැම්ඩා ගාගේ 1යි මියු ගාගේ ර්ණ 2යි. හරිද වැඩි? හරි. අඩුපොට ටික හදා ගන්න. ගණන් ගන්න ඊගා පාඩේ කියනවා. ඉහත එකෙහි ප්‍රතිඵලය භාවිතයෙන්. ඉහත එක භාවිතයෙන් x ඍණ 2 වර්ග යන gx සාධකයක් බව අපෝහණය කරන්න. ලස්සන පාඩයක්. මෙන්න මේක භාවිතා කරලා x ඍණ 2 වර්ග කියන එක සාධකයක් බව පෙන්වන්න කියලා කියනවා. හරි ඉස්සල්ලා අපි කම මේ මෙතනින්ම ලියා ගන්නකො ඉස්සල්ලා අපි මොකද්ද? ඉස්සලාමට x ඍණ a ගේ වර්ග පාරයක් ඩෙල්ටා x නැත්නම් sx සමානයි මොකක්ද ආවේ? px ඍණ x ඍණ a වාරයක් p dash x කියලා නෑ p dash x කියලා නෑ මෙන්න මේ රටාව ඉන්නවනම් බලන්න මේක ලස්සනට බලන්න
මෙන්න මේක තඩි බහුපදයක් විදිහට දකින්නකෝ. මේක තඩි බහුපදයක් විදිහට දකින්න අවුලක් නැහැ නේද? මේක බහුපදයක් තමයි. හරිද? px කියන එකක් කියන මෙතනත් x ඍණය කියලා එකක් කියන මෙතන p dash x. එයාගේ ව්‍යුත්පන්නේ ඉන්නේ. එහෙනම් ಗುಣ වෙලා සුළු වෙලා ඉන්නේ මෙතනත් තියෙන බහුපදයක්. එහෙනම් දකුණත පැත්තේ ඉන්න බහුපදයක්. එහෙනම් අන්නේ දකුණත පැත්තේ ඉන්න බහුපදේ මම හිතනවා සාධාරණව gx කියලා හිතන්නම්. gx මේක ඉන්නවනේ. හරි. මම qx කියලා නිකන් හිතන්නම්. දැන් මෙයා gx සමාන වෙනවා. මම නිකන් qx කියලා ගන්නම්. හරි qx කියලා ගත්තා. එහෙනම් දැන් මම මේක ලියන්න පුළුවන් මට qx සමාන වෙන්න ඕනේ කාටද? x ඍණ a ගේ වර්ග වාරයක් delta x. එහෙනම් බලන්න මෙන්න මෙහෙම තියෙනවනම් මට කියන්න පුළුවන් නේද? මේ රටාවට තියෙනවනම් මට කියන්න පුළුවන් නේද? qx කියන බහුපදේ x ඍණ a කියන්නේ x ඍණ a ගේ වර්ග කියන සාධකයක් කියලා. qx කියන බහුපදේ x ඍණ a ගේ වර්ග කියන සාධකයක්. බලන්න මේ ශේෂයේ බිඳුවක් කියලා තියෙන මේකේ සාධකයක් කියලා කියන්න පුළුවන්. මේ දුන්න කොට මෙන්න අරන්. හරි. එහෙනම් දැන් මේ රටාවට තියෙනවනම් එහෙම කියන්න පුළුවන්. මේ රටාවට තියෙනවනම් මට කියන්න පුළුවන් x ඍණ a ගේ වර්ග කියන සාධකයක් කියලා. හරි. දැන් පොඩ්ඩක් ඔයා බලන්න. චුට්ටක් ඔයා බලන්න. මේකේ මම මෙහෙම ගන්නම්කෝ. මම මෙහෙම ගන්නම්. දැන් මම මේක මහාගෙන පොඩ්ඩක් බලන්න. මට කියන්න පුළුවන් නේද මෙතන බහුපදයක් ඉන්න. බලන්න මේ රටාව මෙතන ඉන්න මොකක් හරි බහුපදයක්. අන්න ඒ බහුපදය මොකෙක් හරි එකකින් ගුණ වෙලා ඉන්න. මොකෙක් හරි එකකින් ගුණ වෙලා ඉන්න. හරිද? පොඩ්ඩක් ඉන්න. මෙතන බහුපදයක් ඉන්නවා. මෙතන යම් රේඛීය ප්‍රකාශනයකින් ගුණ වෙලා ඉන්නවා. මෙන්න මෙතන ඉන්න බහුපදේ මෙතන px ඉන්නේ. එයාගේ ව්‍යුත්පන්නයත් එක්ක තමයි ගුණ වෙලා ඉන්නේ. ආයි කියන්නම් මෙතන බහුපදයක් ඉන්නවා. හරිද? මෙතන බහුපදයක් ඉන්නවා. ඍණ මෙතන ඉන්නවා රේඛීය ප්‍රකාශනයක් ඉන්නවා. ඒ රේඛීය ප්‍රකාශනයේ ගුණ වෙලා ඉන්නවා. මෙතන හිර බහුපදයේ ව්‍යුත්පන්නයත් එක්ක පළවෙනි ව්‍යුත්පන්නයත් එක්ක. අන්න එහෙම මේ රටාවට ඉන්නවනම් අපි ඉස්සෙල්ලා ඔප්පු කරා. මෙන්න මෙතන ඉන්නේ කාමේ x ඍණ a නේ මෙතන ඉන්නේ. මෙන්න මුගේ වර්ගය උගේ සාධකයක් කියලා විල දෙන්නේ. මේ රටාව මුගේ වර්ගය උගේ සාධකයක් කියලා විල දෙන්නේ. හරිද? මම හිතනවා ආයෙ රටාව දකින්න නැති කියලා. හරි. එහෙනම් දැන් මම ඔප්පු කරන්න ඕනේ මොකද්ද? gx කියන බහුපදයේ x ඍණ දෙකේ වර්ග කියන සාධකයක් බව අපෝහණය කරන්න ඕනේ. එහෙනම් මේ රටාවට ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් මේකේ තියෙන වැදගත් ලක්ෂණය මොකද්ද? වැදගත් ලක්ෂණය තමයි මෙතන බහුපදයක් ඉන්න ඕනේ. මෙතන මොකක් හරි බහුපදයක් ඉන්න ඕනේ. බහුපදයක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඍණ මෙතන ඉන්න ඕනේ මොකද? අපි අර ඔප්පු කරන්න ඕනේ රේඛීය එක. හරිද? උගේ වර්ගය තමයි සාධකයක් වෙන්නේ. හරිද? මෙතන ඉන්නේ කවුද? මේ p dash x කියලා ඉන්නේ කවුද? p dash x කියලා ඉන්නේ මෙන්න මෙතන හිරෝ බහුපදයේ ව්‍යුත්පන්නේ වැඩි කිරීම බහුපදයේ පළමු ව්‍යුත්පන්නේ ඉන්න ඕනේ. බහුපදයේ පළමු ව්‍යුත්පන්නේ ඉන්න ඕනේ. අන්න එහෙම ඉන්නවනම් මට කියන්න පුළුවන් x ඍණ a ගේ වර්ග කියන්නේ සාධකයක් කියලා කියන්න පුළුවන්. හරි. දැන් අන්න මේ රටාවට මෙන්න මෙයා ඉන්නවද කියලා බලන්න. එච්චරයි කරන්නේ. හරි. බලමු අපි එයා ඉන්නවද කියලා. මම මේකට පල්ලෙහැම ලියා ගන්නකො. හරි. බලන්න මම මෙන්න මෙයා gx කියලා ගන්නවා. දැන් මේක අපෝහණය කරනවා මේක ඇතුලේ. මම මෙයා gx කියලා ගන්නවා. එහෙනම් gx කියලා ගත්තොත් බලන්න මට ලියන්න පුළුවන්. නා gx ඉන්නේ මෙතනනේ. එහෙනම් බලන්න දැන් මෙන්න මේ gx කියන බහුපදේ මේ රටාවට ඉන්නවද කියලා බලන්න. gx කියන බහුපදය මේ රටාවට ඉන්නවද කියලා බලන්න. gx කියන්නේ කවුද? gx කියලා කියන්නේ x ඝනය ඍණ x වර්ග ඍණ 2x ඍණ x ඍණ 2 වාරයක් 3x වර්ග ර්ණ 2x ඍණ 2. හරි බලන්න gx කියන බහුපදේ මේ රටාවට ඉන්නවද කියලා. මොකද රටාව මෙතන බහුපදයක් ඉන්න ඕනේ. මෙතන බහුපදයක් ඉන්න ඕනේ. එයාගේ ව්‍යුත්පන්නය මෙතන ඉන්න ඕනේ. මෙතන තමයි ඉන්න ඕනේ. මෙතන ඉන්න ඕනේ කවුද? මෙතන ඉන්න ඕනේ. අපි අර ඔප්පු කරන්න ඕනේ එක. දැන් x ඍණ 1 වර්ගනේ x ඍණ 2 වර්ග. හරිද? උගේ එකක් ඉන්න ඕනේ. x ඍණ 2 ඉන්න ඕනේ. රේඛීය ප්‍රකාශනෙ ඉන්න ඕනේ. හරි බලන්න මෙතන ඉන්න බහුපදේ මම px කියලා ගත්තොත්. මෙතන ඉන්න බහුපදේ මම px කියලා ගන්නවා. හරි ලියමු. px සමානයි x ඝනය ඍණ x වර්ග ඍණ 2x නම් p dash x මේක නෝද කියලා බලන්න. බලන්න ඉතින් මේ අවකලනය කරලා බලන්න. p dash x සමානයි මොකක්ද බලන්න. මේ අවකලනය 3x වර්ග ඍණ 2x ඍණ 2. අනේ ලස්සන මේක වෙලා නේද? එහෙනම් මේ ඉන්න px නම් මේ ඉන්න කවුද? p dash x තමයි මේ. එහෙනම් px මෙතන p dash x මෙතන. එහෙනම් මට කියන්න පුළුවන් මේ රටාවට ඉන්න ඕනේ. එහෙනම් මට කියන්න පුළුවන් එකෙහි සාධනයට අනුව බලන්න මෙතන ඉන්නේ x ඍණ a මෙතන ඉන්නේ x ඍණ a මෙතන ඉන්නවනම් x ඍණ a මෙතන ඉන්නවනම් x ඍණ a ගේ වර්ග කියන සාධකයක්. එහෙනම් දැන් මෙතන ඉන්නේ කවුද? මෙතන ඉන්නේ x ඍණ 2. එහෙනම් x ඍණ 2 මෙතන ඉන්නවනම් gx බහුපදේ x ඍණ 2 වර්ග කියන සාධකයක්. එකට අනුව x ඍණ 2 වර්ග යනු gx සාධකයකි. හරිද වැඩි මනෝඩ වැඩි තේරෙන්නේ නැති කියලා කොහොමද මේක ඇසුර මේක ගන්නෙ කියලා. පොඩි පාඩයක් තියෙනවා. අනිත් පාඩයක් තියෙයි. හරි. අඩු පාඩ ටික හදා ගන්නකො.